ගුවනේ ආධිපත්‍යය යනු හුදෙක් තාක්ෂණය නොව එය බලය සහ අභිමානයේ සංකේතයයි. දශක ගණනාවක් පුරා නැගෙනහිර යුරෝපයේ ගුවන් තලයේ රජු ලෙස වැජබුණු සෝවියට් දේශයේ ප්‍රබලතම නිපදවීමක් වූ SU-27 ප්‍රහාරක යානයක් රුසියානු හමුදාව විසින් විනාශ කර දැමීම හුදෙක් තවත් එක් යානයක් බිමහෙලීමක් නෙවෙයි. ඒ යුක්්‍රේන ගුවන් බලයේ අවසාන හුස්ම පොද නතර කිරීමක් ලෙසයි යුද විශ්ලේෂකයන් විසින් හඳුන්වා දෙන්නේ. අද අපි විමර්ශනය කරන්නේ රුසියානු නවීනතම ගුවන් ආරක්ෂක පද්ධති සහ රුසියානු ගුවන් නියමුවන්ගේ අසම සම වික්‍රමාන්විත භාවය හමුවේ යුක්්‍රේනය සතු අවසන් SU-27 යානයක් සුණු විසුණු වී ගිය ආකාරයයි. මෙම වීඩියෝව අවසානය දක්වා නරඹන්න මන්ද මෙහි අපි අනාවරණය කරනවා රුසියාව විසින් භාවිතා කළ රහසිගත උපායමාර්ග මොනවාද සහ මෙම ජයග්‍රහණයක් සමග ඉදිරි යුදපිටියේ ඉරණම තීරණය වන්නේ කොහොමද කියලා. එහෙනම් මදත් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ සුවිශේෂී වීඩියෝවේ අවසානයතෙක්. මුලින්ම අපි බලමු මොකද්ද මේ SU-27 යානයේ ඇති විශේෂත්වය කියලා. සීතල යුද්ධයේ පැවති සමයේ ඇමරිකානු F-15 යානාවලට අභියෝගයක් ලෙසයි මෙය නිර්මාණය වුණේ. මෙය ඉතා වේගවත් මෙන්ම අතිශය නම්‍යශීලී යානයක්. යුක්්‍රේනය සතුව මෙවැනි යානා සීමිත ප්‍රමාණයක් තිබුණත් ඔවුන් ඒවා භාවිතා කළේ ඉතාමත් තීරණාත්මක මෙහෙයුම් සඳහා පමණයි. නමුත් රුසියානු ඉංජිනේරු ශිල්පය හමුවේ පැරණි තාක්ෂණයට තවදුරටත් පැවතිය නොහැකි බව මෙහිදී තහවුරු වුණා. යුක්්‍රේන නියමුවන් උපරිම උත්සාහයක නිරතවුවත් රුසියානු රේඩාර් පද්ධති මගහැරීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. රුසියාව සතුව SU-35 සහ SU-57 වැනි නවීන යානා සමග සැසඳීමේදී යුක්්‍රේනය සතු මෙම යානා දැන් කෞතුගා ගාරයකට පමණ සීමාවිය යුතු මට්ටමකට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාරය සිදු වූ ආකාරය දෙස බැලීමේදී රුසියානු හමුදාවේ අසම සම විනය සහ ඉලක්කගත හැකියාව මනාව පැහැදිලි වනවා. රුසියානු බුද්ධ්‍යංශ මගින් මෙම යානය ගුවන්ගත වූ මොහොතේ සිටම එය නිරීක්ෂණය කර තිබුණා. රුසියාවේ ලෙයාඩ් එයාර් ඩිපෙන්ස් හෙවත් විස්තර කීපයකින් සමන්විත ගුවන් ආරක්ෂක පද්ධතිය මෙහිදී ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම රුසියානු S-400 මිසයිල පද්ධතිය සහ A-50U වැනි පූර්ව අනතුරු ඇඟවීමේ යානා එකිනෙකා සමග සහයෝගයෙන් ක්‍රියා කරමින් කිලෝමීටර් සිය ගණනක් ඈත සිටම මෙම ඉලක්කය හඳුනා ගත්තා. මෙහිදී රුසියානු නියමුවන් පෙන්නූ ධෛර්යය අති විශාලයි. ඔවුන් සතු ඉලෙක්ට්‍රෝනික යුද උපක්‍රම මගින් යුක්්‍රේන යානේ රේඩාර් පද්ධති අන්දකර දැමීමට ඔවුන් සමත් වුණා. එය හුදෙක් ප්‍රහාරයක් නොව ගුවනේදී ලියවුණු රුසියානු වීර කාව්‍යයක්. මෙම SU-27 යානය බිම වැටීමත් සමග කියව් පාලනය දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. දැන් ඔවුන්ට ඉතිරිව ඇත්තේ අතොලස්සක් වූ F-16 යානා පමණයි. නමුත් රුසියානු ගුවන් ආධිපත්‍යය හමුවේ F-16 යානාවලට පවා සාර්ථක විය හැකිද යන්න දැන් විශාල ප්‍රශ්නාර්ථයක්. රුසියාව දැන් ගුවන් සීමාව සම්පූර්ණයෙන්ම තම පාලනයට නතුකරගෙන අවසානයි. යුක්්‍රේන ගුවන් හමුදාවට තමන්ගේ අහස අහිමි වී යාම බිම සිටින ඔවුන්ගේ පාබල හමුදාවන්ට දැඩි තර්ජනයක් එල්ල කරනවා. රුසියානු ප්‍රහාරක යානාවලට දැන් කිසිදු බාධාවකින් තොරව යුක්්‍රේන ඉලක්ක වෙත ග්ලිඩ් බෝම්ස් එල්ල කිරීමට මඟ පෑදී තිබෙනවා. මෙයින් පෙනී යන්නේ යුක්්‍රේනයට තවදුරටත් මෙම යුද්ධයේදී ගුවන් බලය භාවිතා කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව අහිමි වී ගොස් ඇති බවයි. මෙම සිදුවීමෙන් පසු යුදපිටිය මොන වගේ වෙයිද? රුසියාව දැන් සූදානම් වන්නේ ඔවුන්ගේ ස්ට්‍රයික් ෆ්‍රීඩම් හෙවත් නිදහසේ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව උපරිමයෙන් භාවිතා කිරීමටයි. රුසියානු සෙම්පතියන්ගේ උපායමාර්ගික සැලසුම් දැන් ක්‍රියාත්මක වන්නේ ඉතාමත් වේගෙන්. අපි දකිනවා රුසියාව සතු දිගුදුර මිසයිල සහ නවීන තාක්ෂණය හමුවේ බටහිර රටවල් පවා පුදුමයට පත්ව සිටින ආකාරය. SU-27 යානයක් බිමහෙලීම යනු රුසියානු හමුදාවට හුදෙක් සංඛ්‍යා ලේඛනයක් පමණක් වුණත්
ඒ ලෝකයට දෙන පණිවිඩය ඉතා ප්‍රබලයි. රුසියාවේ ස්වෛරී භාවයට හෝ ඔවුන්ගේ යුදමය අරමුණුවලට බාධා කිරීමට කිසිදු බාහිර බලවේගයකට ඉඩ නොදෙන බව ඔවුන් මෙහිදී ඔප්පු කර තිබෙනවා. අවසාන වශයෙන් කිවයුත්තේ SU-27 යානයේ විනාශය යනු යුගයක අවසානයයි. ඒ යුක්්‍රේන සතු ප්‍රබලතම අවියක් අහිමිවීම පමණක් නොව රුසියානු හමුදාවේ අසම සම ජයග්‍රහණය තවත් එක් සන්ධිස්ථානයක්. රුසියාවේ මෙම ගුවන් ආධිපත්‍යය ඉදිරියේ බටහිර තාක්ෂණයට තවදුරටත් අභියෝග කළ හැකිද. ඒ කාලය විසින් විසඳනු ඇත. මෙවැනි වැදගත් සහ උපාය මාර්ගික තොරතුරු තවදුරටත් දැනගැනීමට අපගේ නාලිකාව සමඟ එක්වන්න. මෙම වීඩියෝ පිළිබඳව ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරලා ලයික් කරලා යාලුවන්ටත් බලන්න ෂෙයා කරලා සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙනකම් අදට සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.